ආයිබෝන් අසේලගේ channel එක ස්වභාවික ව්‍යසනය සීලොම දෙනා විශේෂයෙන්ම මෙරටේ සිවිල් පුරවැසියන් දැවැන්ත කාර්යභාරයක් කරන ස්වේච්ඡා සංවිධාන YouTube නාලිකා මාධ්‍ය ආයතන විද්‍යුත් සමාජ මිසියල්ල ගම් නියංගම් වල ඉන්න මේ පීඩාවට පත් නොවුණු පිරිස් සෑහෙන පිරිසක් මේ වෙලාවේ දැවැන්ත කාර්යභාරයක් කරන ඒ සියලු දෙනාටම ගෞරව උත්තමාචාර කරනවා. මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන වශයෙන්ම උනේ මේ මොහොත වෙන විට මගේ අන්තර්ජාල ගිණුම බ්ලොක් කරලා අසේල සම්පත් කියන මගේ page එකට තුන ඒක මගේ බ්ලොක් කරලා. ඒ හේතුව මේ වන විට මෙහි මේ ස්වභාවික ව්‍යාසනය සහ මේ ආණ්ඩුවේ යම් යම් වැරදි අඩුපාඩු මම මගේ සමාජ ජාල මාධ්‍ය ගිණුමේ හරහා මම කතා කරා. මම මේ නාලිකාවේ සමහර තැන්වල පෙන්න දුන්නා. එතකොට මොකද මම මේ ස්වභාවික විපත වෙච්ච දවසේ මම වීඩියෝ එකක් කරා. මේ ස්වභාවික විපත ඇතුනේ හේතුව ඒකත් එක්ක මම ගියා නුවර. නුවර ගිහිල්ලා මම ඒ මගේ හිතවතෙක් මගේ යාළුවෙක් ව්‍යාසනය වෙලා ඌ සම්පූර්ණ යට වෙලා අපි එතන ගිහිල්ලා එනකොට මේ දැකපු දේ තමයි මම රට හෙළි කරේ. ඒ තමයි නුවරට වතුර ටික නැහැ, ලයිට් ටික නැහැ. හරිද? පාර හොතරම අර වර්ෂාව තුනත් මේක එදා අපි ගිය දවස් සම්පූර්ණ වේිලා තුණා, සම්පූර්ණ දූවිල්ල. හරිද? එතකොට මාතලේ ඉඳලා නුවරට යන මක දෙපස තන කුඩු ගොඩවල්. මොකද මං හෙව්වේ ඒ ප්‍රාදේශ සභාවල ඩෝසර් නැද්ද? සභාපතිලා නාය ගිහිල්ලාද? ඇයි බලන්න මේක කරන්න බැරි කියන කතාව. ඊට පස්සේ තමයි කදමවලු බැදෙන කට්ටිය ගිහිල්ලා මේ දැන් වැඩ පටන් ගන්න තියෙන්නේ. ඒගොල්ලෝ දැන් මට යන්න පුළුවන් වුණා නම් කොහොම හරි පැය දෙකමාරක් ගල්ගෙදර හිර වෙලා ඉඳලා පැය දෙකමාරට පස්සේ තමයි නුවරට ගියේ. එතකොට ඒ අයට චන්න තුනේ රාත්‍රී කාලේ හරි මේ මාර්ගය ක්ලියර් කරගෙන හරි මේ හදිසි ආපදා හදා. මම ඒක පෙන්නුවා. මට මේ ඩෝබි බලකාය මේ පැලවත්ත කමෙන්ට් කණ්ඩායම ගහලා තියෙනවා කමෙන්ට් සම්පූර්ණ මගේ ජීවිතේ නැති වෙන්නේ නේ මගේ දරු පවුල් සියල්ලටම. මට ආපු දුරකථන ඇමතුම් ප්‍රමාණය අසීමිතයි. මේ සියල්ල සාක්ෂිත් එක්ක මම සියලු මාධ්‍ය ආයතන වලට සහ දේශපාලන නායකයන්ට මම මේක යවනවා. මොකද මේ තර්ජන ඇතිලක තියෙනවා සියල්ල විශේෂයෙන්ම මේක මේකක් දාලා පෙන්නන්නම්. මේ තියෙන එකක් එයාගේ දුරකථන අංකයේ තියෙන්නේ ධන 61යි 431යි 403යි 516 පිටර නම්බර එක. මේ එකක් විතරයි. මෙන්න බලන්නකෝ. කරගන්නවද ඔබ? මේ උඹේ ඔළුවට පොඩි ෂොට් එක දෙන්න ගානකට දීලා තියෙන්නේ. අක්ෂර පහිනේ බං හරි ගණන් අඩුයිනේ උඹේ ඔළුවට. අංක වැඩි වෙනක් කියලා. කෝඩ් එක හොතට රෙකෝඩ් කරගන්න හරි. ලක්ෂ 5යි මගේ ඔළුවට. මේ වගේ දුරකථන ඇමතුම් සුවිශාල ප්‍රමාණයක් ආවා. ඒ වගේම මරණාසන්න ගණනාවක් ආවා. ඒ නිසා කිසි දෙයකට බය නැහැ කියන එක නම් ඔය කමෙන්ට් බලකායේ යොදවන කලවත්තේ කමෙන්ට් කණ්ඩායම ලීඩර් වීරප්පන් හරිද? අන්තර් විශ්වවිද්‍යාලය ඉඳලා සම්පූර්ණ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරලා හරිද? දැන් මේ රටේ මේ නිවන් සුව මේ සියල්ල ප්‍රාර්ථනා කරේ ඔන්න ඔය අප්පුහාමිගේ මේ කමෙන්ට් බලකාය මුං කට්ටිය දැන් ආණ්ඩුවට විවේචනයක් එල්ල කරොත් සමාජ ජාල මාධ්‍ය මර්ධනය සහ දැන් පේනෝනේ වෙන දේවල් කස ගහගෙන එනෝනේ. ඒ නිසා බය නැහැ. බය නැහැ. අපි අද ඊයක ඉපදුනේ මිනිස්සු නෙමෙයි මේ සිවිල් සමාජයේ වසර 13යි. අපි බිත්තරේ ගැන කතා කරනකොට අනුර කුමාරලා ගල්ගිල්ල වගේ පාර්ලිමේන්තුවේ හිටියේ. බිස්කට් එකේ මිල වැඩි වෙනකොට කෑ ගහලා බිස්කට් සමාගම එළවෙලව මට ගහද්දි ඔය අනුරලා හිටියේ පූස් පැටවු වගේ පාර්ලිමේන්තුවේ. මේ රටේ එළවලු ටික වැඩි වෙනකොට, මාළු ටික වැඩි වෙනකොට, මස් ටික වැඩි වෙනකොට සිවිල් අයිතිවාසිකම් මේ ආණ්ඩුව ඇවිල්ලා නවකවාදයේ සම්බන්ධ පාඩ බැස්සේ අපි 100 තියෙන පොල් සතර දෙන්න වැඩේ කරේ අපි. එහෙම කරේ අවුරුදු 13ක මේ රටේ ඉඳලා. මේ ඊයේ පෙරේදා මුම් මේ බලයට ඇවිල්ලා 88 89 අහිංසක ගාමසකලා කනගාවෙන් එහා කන යන විදලා වෙඩිදීපයන්ගේ දරුවෝ මේ කාඩර්ලා හැටි ඉඳගෙන උන් කට්ටිය එකතු කරගෙන උන්ට පොන් දීලා පඩි දීලා නින්දා සහගත ආකාරයෙන් ආණ්ඩු විවේචනය කරත් පාර දෙනවා. අපි මහින්දගේ ආණ්ඩු විවේචනය කරා. යහපාලන ආණ්ඩු විවේචනය කරා. ගෝඨාභයගේ ආණ්ඩු විවේචනය කරා. හරිද? එතකොට මේ දැන් මේ ආණ්ඩුව හරි එතකොට අවුරුදු දෙක රනිල්ගේ ආණ්ඩුව හරිද? මේ සියල්ල විවේචනය කරා. විවේචනය ධනාත්මකව රටේ පුරවැසියාගේ අයිතිවාසිකම් වෙලි. හැබැයි අපිට මෙහෙම කරේ නෑ. නිසා මේ ත්‍රාඩ අමන අමානුෂික මේ කණ්ඩායම අපේ ජීවිත බිලගන්න පුළුවන්. බය නෑ. සියලු සාක්ෂි මේ ෆෝන් එකේ තියෙනවා. ගෙදර තියෙනවා. තව හිතතුන් ගා තියෙනවා. මාධ්‍ය ආයතන මේ සියල්ලට මම මේක යවලා තියෙනවා. හරිද? සම්පූර්ණ පළවත්ත අනුර කුමාර ජනාධිපති මගේ ජීවිතේ නැති වුණොත් සම්පූර්ණ වක්කීම් බාර ගන්න ඕන. එන්න මේ සඳහා පරීක්ෂණ දා මම එන්න කොටවත් ගෙදරට එවන නිලධාරීන්
හඬපට ඇතුළු සියල්ල මන් දෙන්නම් මේ දවස් දෙක ඇතුළතේ කියපු දේවල්. මට දුරකථන 100ක්ද බයිනකොට මට එන්නේ මානසික පීඩනේ. ඒ බැරිම තැන කිව්වත් තමයි දැන් හඬපටියක් දාන ජනාධිපතිතුමා මේ විවාහ සම්මත. ඔව් මං කිව්වා තමයි. මට මේ තිත්ත ගුණාරවේ මම වැරද්දක් කිව්වද? මම කිව්වේ මෙන්න නුවර තත්ත්වේ. නුවරට වතුර නැහැ. මේ ජල සම්පත් මණ්ඩලය සහ නගර සභා නිලධාරී ඉතා මහත් පරිශ්‍රමයක් දැල්ලා අපි දැක්ක ගස් කප අර මොකද අර ඉහිලලා මම එහා පැත්තේ හිටියේ. මම මේක දැක්කා. ඒතකොට එතනට මම කිව්වේ හමුදාපාර කඩිනම් සේතල ඉක්මනට වතුර ටික දෙන්න. කොහොමද නුවර කියන්නේ මේ සෙන්කඩකල මිනිස්සු කෑන් අරගෙන මග දෙපස දැඩි টয়ලට් යන්න දෙන්නේ නැහැ. දරුවෝ මේ ඒ ප්‍රශ්න මානසික දැක්කා. මේ පරයෝ දැක්කේ නේද? හරිද? මේ පරයෝ කරන්නේ මොකද්ද? අපි පෙන්වන දේ ඒක නිවැරදි, ඒක රිදෙනවා, අන්නේ පාර ගහනවා. බට නිවන්සුව බමරියා බට ඔළුවට දිනනවා, කෝල් කරනවා මේකන. මොකද්ද අනුර කුමාර මේ පාදට වැඩේ? මේ පාදට වැඩේ මොකද්ද? අපි ජනාධිපතිරු පහක් එක්ක මේ පාරිභෝගික අයිතිවාසිකම් වසවිසාර කතා කරලා මිනිස්සුන්ගේ ඒ ආණ්ඩුව අපි විචාරණය කරලා තියෙනවා. අපිට මෙහෙම කරේ නැහැ. හරි. ඒ නිසා මේ වැඩේ වාමනවත්තන මේ බල්ලෝ බැඳලා දාන්න. මේ බල්ලෝ බැඳලා නොදැම්මොත් මේ ආණ්ඩුවට දැවැන්ත හානියක් සිදු වෙනවා. කරුණාකරලා දැන්වත් මේගොල්ලෝ නිහඬ කරන්න. උන්ට කියන්න ගිහලා ගෙහෙල් ගෙඩියක් පැතන් අර කඩයක් හොදා මම එදා ගිහලා පිරිසිදු කරනවා. මට කෝල්. හරිද? ඒ වැඩේවත් කරන්න දෙන්නේ නැහැ. මානසික ආතේ මට කෝල් 100ක් බැරිම තමයි කොට කියලා බැන්නේ මගේ පාර. ඒ නිසා මතක තියාගන්න මේ ආණ්ඩුවේ උද්දච්චකම හින්දා මේ වෙච්ච වැඩ. මුන් ඇවිල්ලා මොකද්ද කරේ? මොකද්ද පළවෙනි දේ කරේ? ජයමංගල ගාථා කියපු නැවැත්තුවා. අමාත්‍යංශයට බාර ගන්නකොට හැම ඇමතියෙක්ම එදා හිටපු මේ තමන්ගේ ආගම සී කළා ඒ ආගමික නායකයන්ලා සීළු ආගම් ගෙනලා තමයි අමාත්‍යංශයට බාරගත්තේ. මුන් එක් කරාද? මුන් එක් කරාද? හරි. ඊට පස්සේ මොකද්ද? කවුද ඉල්ලුවේ දළදා ප්‍රදර්ශනය? අර දළදා ප්‍රදර්ශනයක් දාලා තනිකර කුණු කෙල පිටි අපිරිසිදුව හරි නාන්න නැතුව හරිද මේ වැසිකිලි ගිහිල්ලා පීදාගෙන හරිද ඒ තරම් අන්ත අපිරිසිදු ලෙස අර උතුම් සෙන්කඩකල දළදා මාලිගාව විනාශ කරලා දැම්මා. හරි මග දිගට අසූචි මොන තරම් ඒව නිසි කළමනාකරණයක් අද කරන්න තියෙනවා. කවුද ඉල්ලුවේ මේ දළදා ප්‍රදර්ශනයක් දෙන්න කියලා? චන්දිදීප මිනිස්සු. වෙන්න බෞද්ධ ගියා මෙයා මහින්දරට බෞද්ධ වෙන්න ගියා මෙයා. මොකද වුනේ? ඊට පස්සේ මොකද්ද වුනේ? ඊට පස්සේ මේගොල්ලෝ අමාත්‍යාංශ ආදී මේ සියලු දේවල් මේ ආගමට මේගොල්ලෝ අවන්නේ නිසි ආකාරයේ ප්‍රමුඛතා ලබා දෙන වැඩ පිළිසිදු වුණා. දෙහිවල බුදු පිළිමේ අර අනවශ්‍ය වැඩ. එතකොට ප්‍රාදේශීය පනකර සභා වැඩ පටන් ගන්න ආගම සී කරා. ඒව නැවැත්තුවා. හරිද? ඊට පස්සේ ත්‍රිකුණාමලයේ සිද්ධිය අපි එතන කියන්නේ නැහැ. එතන ඉදිකිරීම සම්පූර්ණ වැරදි. මොකද ඒවා ක්‍රමානුකූලවත් වෙන. එතන වැරදි. හැබැයි මෙයාලා කරපු වැඩේ වැරදි. ඒ සියල්ලත් එක්ක තමයි මේ ආවේ. අනිත් පැත්තේ මේ රටේ ජනාධිපතිවරු හිටපු අය මේ රටේ අනාගතයේ වෙන මේ රටේ තිබුණු යුද්ධයේ මේ සියල්ල වෙන දැවන්ත කාර්යබල කරපු කොටස මේ රටේ මේ පුරවැසියද පේමස මහත්තයා ගෙවල් කොච්චර හදලා තියෙනවද? ගෙවල් ලක් හිසර සෙවණ කවුද ගෙන පේමස මහත්තයා ඒ මිනිස්යාගේ අර නෝන මහත්මිය ගෙයින් ඇදලා දැම්මා. එතකොට පේමස මහත්තයා හිසර සෙවණක් ලබන මිනිස්සු මොනතරම් සෝසුම් ලැබුවද? අනේ අර මිනිස්සයා අපිට හිසර සෙවණක් දුන්නා. ඒ මිනිස්යාට අන්තිමේදී ඒ බිරිඳත් මුන් එළියට දැම්මා. මිනිස්සු හිතන්නේ නැද්ද? මිනිස්සු හිතුවා. එතකොට මේ රටේ අම්මයි තාත්තයි බස් එකේ කෝච්චිය ගියේ. ඇයි? යුද්ධෙින්ද? ඒ යුද්ධේ දවන්ත කාර්යයක් කරා සටන් විරාමය අත්සන් කළේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. හරි ඊට පස්සේ යුද්ධය වුණා මහින්ද රාජපක්ෂ මේ ජනාධිපතිතුමා අන්තිමේදී මොකද කරේ? ඒ මිනිස්සුගේ ගෙන් ඇදලා දැම්මා නින්දා කරන විභාග කරා. හරිද? එතකොට මේ රටක් බේරගන්න සෑපට මේ පෞල් කුටුම්බේ ඉන්න පුළුවන් නිදහස හඳුනන මිනිස්සයා ගෙන් ඇදලා දැම්මා. ඔහොම මං කළා. කර නැද්ද? කරා. හරිද? එතකොට රට වැටුණු වෙලාවේ මේ රට ගොඩගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. එතුමා මොකද කරේ? අර විල අධිකරණ ක්‍රියාවලියක් දාලා බරපතල අපාත්තාලපත් කළ ලොකු මේ කලබලයක් කළා. එතුමාව ඒ මානසික බැට්ටුව ඒ වගේම එතුමාගේ මේ නිකුත් නිර්භව කරා. කර නැද්ද? කරා. ඒතකොට මේ යහපාලන ආණ්ඩුව වෙලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඔය තොරතුරු දැනගැනීමේ පනත අනුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙන්නේ ජනාධිපතිගේ බලතල කප්පාදු කරලා ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරා. ඒ මිනිස්සුගේ ඉංග්‍රීසි බැන්නුවා. චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුමා මෙතනිය. මේ රට යුද්ධය වෙනුවෙන් ඈ කයිමි කරගෙන මේ රටේ ජනතාව වික්ති පිරුණ දේශපාලන ප්‍රජාතන්ත්‍ර එන්න පුළුවන් 94 එතුමියගේ ආගමනයත් එක්ක ඒ සියලු දේවල් අලියවලු පිටක්සේ මුන් අහක දාලා බල්ල වගේ ඒ මිනිස්සු ඇදලා දැම්මා. ඒව දේවසාප නෙමෙයිද? ඒ මිනිස්සුන් අනුගාමිකව ඒවා ඒ හූල්ලන්නේ නැද්ද? මහින්ද මහත්තයා බලන්න මුලින්ම ගියේ මමයි පත්‍රම සිරතාමඳුරුයි. හරිද? වැළඳකොට යන්න ගියා. හරිද? රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉස්පිතාලෙදී අපි ගියා සිවිල් ව්‍යාපාරය හැටියට. ඒ නිසා මෙන්න මේ දේවල් නිසා තමයි මේ දේවල් උනේ නා බල උද්දච්ච කුක්කුච්ච වෙන්න පා නිසා මගේ හඬ වහලා තියෙන Facebook එකේ හඬ වහන්න හම්බෙන්නේ නැහැ මගේ. හරිද? මට ගෞරවනීය මාධ්‍ය නාලිකාව සමාජ ජන මාධ්‍යාලිකාව මගේ ඉඩ දීලා තියෙන්නේ. හරිද? මේක මගේ නාලිකාව මම මේක මොකද මෑත කාලේ මම පටන් ගන්න මාස දෙකයි.
නාලිකා ඉත ආදරෙන් කට්ටිය වැළඳලා තියෙනවා. මම මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. ආණ්ඩුවට මම මේ කියන දේ වැරදිනා. පැලවත්ත වීරප්පන්ගේ කමෙන්ට් බලකාය මගේ ජීවිතේ නැති කරන්න හදන්නේ සියලු සාක්ෂි මාගාතින මම කහඬපටියක් දැමයි හිතුව දාන්න බෑ. අමුතිත්ත කුණු හරප. මම ඒ සියල්ල එවන දේශපාලන නායකයන්ට. සියලු මාධ්‍ය අතර මම එවනවා. මේ ස්ක්‍රීන්ෂොට් තියෙනවා මේ ටෙලිග්‍රෑම් ඒ වගේම මට Facebook එකේ 3400 6700 කමෙන්ට් තියෙනවා. හරිද? සනිකර නිවන් සුව. එතකොට මුන් එදා ඉඳන් නිවන් සුව ගහලා අද කතා කරනවා ඉල්ලා රටේ බලා තමයි මේ වින්නර් කරේ. ඒ නිසා අපි කියන අනුර කුමාරට රට ගොඩ ගන්නම් ඔයාගේ ඔය බලු හමුදාව ඔය අසික්කිත කිසිදු ජාතකත්වයක් නැති 80ට 89 මේ මිනිස්සුන්ගේ බෙලි කපපු කනට වෙලි දීපෙන්ගේ දරුවෝ ටික බැඳලා තියලා උන්ට රජේ රැකියාව ටිකක් දෙන්න. උන්ට පටිගෙවලා උන්ලව්ව මේ රටේ නිවන්සුව ගහලා මේ රටේ ආණ්ඩුව විවේචනයක් කරන උන්ට මඩ ගන්න මේ බලකාය බැනලා දාන්න මේක එච්චර හොඳ ගමන්නේ ඔයාලට දුන්නේ ඔයාගේ උපන්දිනේ පසුදා ඉඳලා සබාදහම ඉගෙන ගන්න දෙයක්. ඒ නිසා මේවා ඇත්ත. මේවා අපි කතා කරන්න ඕන. හරිද? මේවා කතා කරන නිසා මේ අපි ඇත්ත කතා කරන. අපි දැන් දක්ව මිනිස්සු. මේ රටේ සංඝ බෙදකුරු ගොවි කම්කරු කියන බලවේග අතරට පාරිභෝගික බලය කියන අසල සම්පත්. මේ රටේ වසවිස ආහාර, මේ රටේ අජිනමොටු වැතුරු, මේ දේවල් කතා අසල සම්පත්. මේ රටේ පාසල් දොර මත්ද්‍රව්‍ය කතාරේ අසල සම්පත්. මේ රටේ සිවිල් සංවිධාන ගණනාවක නායකත්ව අසල සම්පත්. ඒ නිසා මත තියාගන්න එක දෙයක්. හරිද? බල පාර්ලිමේන්තුවේ බල කරන්න බැරි ඉඳේ එළිය ඉඳගෙන මා ජනතාවගේ මේ මතය හඬ මා දැනුවත් වෙගේ අපි ගැහුවේ පොළු බලගම අබහුලම් පෙන්නේ. ඒ නිසා මතය තියාගන්න යව්. බගේලාගේ කණ්ඩායම් බදලා තියාගනින් මමත් ඔය පක්ෂය කියලා කියලා උදව්වක් කළා මේ න්‍යාය පාසවවල. ඒ නිසා මේ බලු වැඩේ කරන්න එපා. හරිද? මෙන්න තවත් කෝල් එකක් එනවා. ඔන්න බලමු. බලමු. හෙලෝ. මේ වගේ අපතුන් එනවා කට් කරනවා. මේ වගේ අපතුන් 100ක් කියනවා. සමහරව පාන් ඉල්ලනවා. සමහරව කියනවා එන්න කියලා මේ නොයෙකුත් අය. ඉතින් මේ මගේ නම්බර දාලා ප්‍රසිද්ධ කළා මේ වැඩේ මේ කරන්නේ. ඒ නිසා මේ බලු වැඩේ කරන්න එපා. අනුර කුමාර ජනාධිපතිතුමනි අපිට කියනවා. ඒ නිසා මේ සම්බන්ධව මම කියනවා මගේ අන්තර්ජාලය බ්ලොක් කරලා මගේ හඬ පහන්න බෑ. අපි කියන්නේ ඇත්ත. හරිද? මේවා ටික අහගත්තේ ඕගොල්ලෝ කමෙන්ට් බලගහින් නැත්තම් මේවා අපි කියන්නේ මේ හිටියේ. හරිද? අනිවාර්ය බය නැහැ. හත පහකට අපි බය නම් අපි කතා කරන්නේ මිනිස්සුනේ. ඔයාලා පෝස්ට් පඩවලේ පාර්ලිමේන්තුවේ හිටියා. එළිය මේ රටේ සීනි වංචාව කතා කරේ මුලින් මම. ඒක සිරස නාලිකාවේ දවස් දෙකක් ගියා නිවුස් එක. ඔයා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සාක්කු දෙක අද්දාගෙන නේද කියලා සුනිල්හත් විලව්වා නඩු දෙන්න. කවුද මේ රටේ මුලින් මේ මතය අරන් ආවේ? සිරස නාලිකාවයි ලංකාදීප පත්‍රේ අසේල සම්පතුයි. ඔයාක මතක තියාගන්න. ඒ නිසා මම සරවැඩි වෙන්න පුළුවන්. මම හරි මානසික පීඩනයක් මොකද මම බය නැහැ. මට මේ දුරකථන මෙතුන් වෙනවා මේ වෙනවා බය කරනවා මේ කරනවා. හරිද? ඒ නිසා මේ තුන්වෙනි පාර්ශ්වයක් කියලා මගේ ජීවිතේ අයගත්තත් ආණ්ඩුවක් කියනවා. ඒ නිසා මේ කංගැට්ට ලිංගැට්ට රුමු වල හරියන්නේ නැහැ. මගේ මරණයට නියමයක අල්ලගන්න උන්ගේ ආපු කවුද දුන්නේ මොකක්ද දොරේ දුන්නේ පේන ලක්ෂ 5කට කිව්වේ. හරි. මේ ඇත්ත. මම මේ ජනප්‍රිය වෙන නාලිකාව මේ කරගන්න මේ වීඩියෝ දපු ගමන් බලන ආරක්ෂාංශ බොරු නම් එන්න අදවස මම මේ සීරු ටික දෙන්න. මගේ ජීවිතය ආරක්ෂා කරන්න. හරිද? බය නැහැ 7-5කට මේක එක මේ මෙලෝ මේ දැනුමක් නැති. හරිද? සමාජයේ පිළිතුරුවල හසල දැනුමක් නැති. හරිද? මේ ලැබෙන පඩියට තමන්ට ලැබෙන නියෝගයට මේ අකුරු කොටන අප්පුවාමිලා හරිද? වහා බැඳ තමන් කියලා මතක් කරමින් නාලිකාවට එකතු වෙන ඔබට බොහොම ස්තුතියි. මගේ යමවරදක් වමට සමා වෙන්න මගේ ආදරණීය මේ මාතුල සබ්ස්ක්‍රයිබ් කරපු සාමා මේ වීඩියෝ බලනවා. මේක තමයි ඇත්ත. මේ ආණ්ඩේ කූරත්වය තමයි සබාදහම ඇවිල්ලා පෙන්눔 කරේ. දැන්වත් මේක නවත්තලා රට ගොඩ ගන්න අපි ගාව තියෙන හොඳ සංකල්ප අපි ඒව දෙන්නම් කියන එක මතක් කරමින් අද වීඩියෝ එක අපි සමගන්නවා. බොහොම ස්තුතියි නාලිකාවට එකතු වෙන හැමෝට.